හෙලෝ ළමයි ඔයාලට කොහොමද එනකො යන්නද මාත් එක්ක ගමනක් අද මම මේ කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවනේ පහුගිය දවස්වල අපේ රටට ගොඩක් අමාරු කාලයක් තමයි උදා වෙලා තිබුණේ මොකද මේ ගම් වතුර ඇවිත් සුලිසුලං නායයන් වලට ලක් වෙලා ගොඩක් මිනිස්සුගේ ජීවිත සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරළුණා සමහරක් මිනිස්සු තමන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙව්වා ඒ දේවල් දකිද්දී ඇහෙද්දී ඒ මිනිස්සුන්ට දැනෙන වේදනාවම අපිටත් දැනෙනවා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තමන්ගේ ජීවිත කාලෙම හම්බ කරගත්ත දේවල් තමන්ගේ අස්පන අපිටම නැති වුණ මිනිස්සුන්ට ඒ දේවල් තිබුණටත් වඩා හොඳට ලැබෙන්න ඕන කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලා බලනවා ඇති මම මේ කතාවෙන් ඔයාලව කොහෙටද එක්කන් යන්නේ කියලා. අපි මේ යන්නේ මහියංගනේට. ඒ වරුවේ මම සහන යාත්‍රා වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන උදව් ටික කරලා මම ආපහු ගෙදර ආවා. අපිට හවස් වරුවේ තව වැඩ වගේකට මහියංගනේට යන්න උවමනාව තිබ්බා. ඒ යන අතරමඟදී තව පුළුවන් විදියට තව අයට උදව් කරගෙන යමු කියලා අපි දෙන කතා වෙලා තමයි තව අවශ්‍ය කරන බඩු ටික පුළුවන් විදියට අරගෙන අපි දෙන්නත් මේක මේ යන ගමන් ඉන්නේ. යන අතරමඟදී අපිට ඔය වල් කඳුරවල් වැව් ටිකක් හම්බ වුණා 18 ඇල හැම හම්බ වුණා ඒවා නම් දැන් කිසිම දෙයක් නොවන ගාන ලස්සනට ගලාගෙන යනවා ලස්සනට ඉර එළිය වැටලා තිබුණ ඒ වෙලාවේ මාපාකඩ වැවත් පුරුදු විදිහටම ලස්සනට නිසල්මනේ ඉන්නවා දැන් මේ තියෙන්නේ මාපාකඩ වැව් බන්ට් එක මේ වෙද්දී අපි යද්දිත් ගොඩක් කට්ටිය වැව් බන්ට් එකට ඇවිත් හිටියා මොකද ඒ වෙද්දී වරන්ට් එක වතුර තිබුණේ නැහැ ඒගොල්ලන්ට නාගන්නේම තමයි ගොඩක් කට්ටිය ඒ වෙලාවේ ඇවිල්ලා හිටියේ ඔන්න අපි දැන් මහියංගනේ පන්සල කිට්ටුවටම ඇවිත් තිබුණේ මහියංගනේ පන්සලට නම් ලොකු හානියක් වෙලා තිබුණේ නැහැ ඒ වුණාට ගස් කඩම් වැටිලා ඒ වගේ පොඩි දේවල් ටිකක් මහියංගනේ පන්සලටත් වෙලා තිබුණා මේ තියෙන්නේ මහියංගනේ පන්සලේ අලුතෙන් හදපු හිටිපිටිම වහන්සේ අපි එතනින් යද්දිත් යුද හමුදාව නිලධාරීන් ඇවිත් ඒවා යථා තත්ත්වයට පත් කරන ගමන් තමයි හිටියේ යුද හමුදාව නිලධාරීන් ගැන මතක් කරොත් යුද හමුදාව විතර නෙමෙයි ත්‍රිවිධ හමුදා නිලධාරීන්ම මේ වෙලාවේ රට වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉටු කරනවා ඒගොල්ලන්ට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ තියෙන්නේ මහියංගනේ ටවුන් එක කිට්ටුව නම් ගන්නම දෙයක් නෑ රොම් මඩ වලින් පිරීලා තිබුණේ ඒ දෙපැත්තේ කට්ටිය ගොඩක් මහන්සි වෙලා ඒවා සුද්ධ පවිත්‍ර කරන ගමන් තමයි අපි යද්දි හිටියේ මේ තියෙන්නේ මහියංගනේ ෂෙඩ් එකත් ගොඩක්ම හානි වෙලා තමයි තිබුණේ මේ තියෙන්නේ මීටඟට උසාවියෙත් එහෙම තමයි ගොඩාක් හානි වෙලා තමයි තිබුණේ ඊළඟට හොස්පිටල් එක තියෙනවා පොලිසිය තියෙනවා ඒවා සම්පූර්ණයෙන්ම ගම් වතුර ඇවිත් විනාශ වෙලා තමයි තිබුණේ මේ තියෙන්නේ මහියංගනේ ටවුන් එක හරියට මල ගෙදරක් වගේ කවුරුත් ඒ ළඟපාත එහෙම හිටියේ නැහැ වැඩිය කලින් වගේ බස් එකක් විතරයි ස්ටෑන්ඩ් එකේ තිබුණේ වෙලාවේ අපි යද්දිත් මේ තියෙන මහියංගනේ ටවුන් එකේ බුදු පිළිම වහන්සේට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ මේ තියෙන මහවැලි කඟ නිසා තමයි මහියංගනේ නගරයට ගොඩක්ම හානි සිද්ධ වුණේ මහවැලි ගඟ ඔහොම නෙමෙයි තිබුණේ ওই තරම් පළලට තිබුණේ නැහැ ඒ වුණාට දෙපැත්තෙන් පස්කඳු කඩා වැටලා නාය ගිහිලා තමයි ওই විදියට විශාල වෙලා තියෙන්නේ ඔයිට වඩා 100,000 ගුණයක් විශාල ජන කඳක් ඇවිත් තමයි මහියංගනේ නගරයම විනාශ කරලා දැම්මේ ඒ වුණාට යා මුකුත් නොවන ගානට ලස්සනට දැන් ගලාගෙන යනවා ආයෙනම් කිසිම දවසක මගේ රටට මේ වගේ කරදරයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
අපි වියලි සලාකුව දුන්නේ වන රෙකෝඩ් කරගත්තේ නැහැ. මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මෙච්චර වෙලා අම්මාව අහන් හිටපු බලන් හිටපු හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි.